දැනට අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ආපු මුදල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ව්‍යාපෘති ගැන ඉස්සලා සාකච්ඡා කරා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇවිල්ලා තියෙන මුදල මිලියන 2522.1.3යි මේ අවුරුද්ද. මෙතනින් කරන ව්‍යාපෘති ඔක්කොම 1265. දැන් පළාත් සභාවෙන් අපිට පැහැදිලි කරා එතන ඔක්කොම කරනවා මිලියන වලින් ගත්තොත් 18000 7000ක් වෙනවනේ නේ. මිලියන 25139.4යි එක්ක ව්‍යාපෘති කරනවා පළාත් සභාවේ. එතන කරන ඔක්කොම මුළු ව්‍යාපෘති සංඛ්‍යාව අපි ගල වශයෙන් මම අතන 700යි කියලා ගන්නේ 4695 ව්‍යාපෘති එතන කරනවා. එතකොට බැලුවම බදුල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි පළාත් සභාවයි හරහා කරන ව්‍යාපෘති වල මුළු වටිනාකම 2026 මිලියන 27661.5. මේ මුදලෙන් කරන මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 5960. මෙතන පළාත් සභාවේ එකේ නම් 100ට ගන්න අපිට පෙන්නවා. දැනට ප්‍රගතිය 100ට සමස්ත 27යි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අපිට සමස්ත ඒකකයක් වෙනම හැඳින්වන්න ඉස්සරහට හදන්න. පළාත් සභාවේ සමස්ත එක 117යි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමස්තයට හදලා නැහැ. 10ක් නැහැ. ඒක ඉස්සරහට අපිට ප්‍රගතිය තියෙන කොහොමදයි? අපි සාමාන්‍යයෙන් තරකන්නේ මේ සාමාන්‍ය අපේ රටේ දැනට යන ස්වභාවයට අනුව මේ තියෙන ප්‍රගතිය සෑහීමකටපත් වෙන්න පුළුවන්. අපේ රටේ සාමාන්‍යයෙන් හුරු වෙලා තියෙන්නේ අවුරුද්ද අවසානයේ තමයි ප්‍රගතිය ටිකක් කඩිනමින් ඔක්කොම අවසන් කරගන්න බිල්පත් කිවත් වැඩ අවසන් කරන්නේ. නමුත් රජයේ හැටියට අපි දැන් ඉන්නේ ස්ථාවරය ටික ටික එක වෙනස් කරමින් එන්නේ. මොකද මෙහෙම වෙන්නේ හේතුව ප්‍රතිපාදන ඉල්ල ගන්නවා යෝජනා වල ඉල්ලනවා ඉල්ලලා තමයි ඇස්තමේන්තු හදලා NPR report අරන් වැඩ කරන්නේ. වැඩ කරනකොට වැස්ස එන්න පටන් ගන්නවා. ඒ ක්‍රමය වෙනස් කරන්න දැන් 2024 බජට් එකට ඉල්ලීම් මෙව්වේ මුදල් ආපහු අලුත් ප්‍රතිපත්තියට අනුව ඇස්තමේන්තුව සකස් කරලා NPR report ඔක්කොම එක තමයි MPD ගත්තා. ඒකට දැන් ඊළඟ අවුරුද්දේදී මේක වෙන්නේ මෙහෙම පමාවක් වෙන්න බෑ. මේකට වැඩි ප්‍රතිඵලයක් පේන්න ඕනේ. ජනවාරි ධම්ම ප්‍රසම්පාදන කටයුතු පටන් ගන්න ඉවර කරගන්න දෙන්න අපි ගියේ. එතකොට මේකේ අඩුවක් තියෙනවා දිස්ත්‍රික් එකේ. මේක සාකච්ඡා කරේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි පළාත් සභාවේ එක විතරයි. ඊළඟට මෙතන විවිධ රාජ්‍ය ආයතන ඉන්නවා. ඒක මෙතෙන්ට වාර්තා වෙන්න ඕනේ කියලා අපි මුල් කාලෙම කිව්වා. මුල් කාලෙම කිව්වා දිස්ත්‍රික් ලේකම්තුමා දැනගෙන ඉන්න ඕනේ. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අපි ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ. දිස්ත්‍රික්කේ මොනවද කරන ව්‍යාපෘති. රජයෙන් කරන වැඩ විතරක් නෙවෙයි. අපි ඔය රාජ්‍ය නෝන සංවිධාන ඒවත් අපිට ඕනේ. ව්‍යාපෘති රාජ්‍ය නෝන සංවිධාන කොච්චර ප්‍රොජෙක්ට් කරනවද? කොච්චර මුදල් ක්‍රියාවෘත්ති වැය කරනවද කියලා හොයලා කියන්නේ.